ආයිබෝවන් ප්‍රබුද්ධ ටීවී වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබ වෙත අරගෙන එන්නේ NFC තාක්ෂණය පිළිබඳව. ඔබත් ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කරන කෙනෙක් නම් මෙම NFC සලකුණ ඔබේ ජංගම දුරකථනයේ දැක ඇතුවාට සැකයක් නැහැ. නමුත් මේ සලකුණ හරහා මේ තාක්ෂණය හරහා සිදුවන කාර්ය පිළිබඳව නම් සමහර විට ඔබ නොදන්නවාද වේ හැකියි. ඉතින් අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ NFC තාක්ෂණය කියන්නේ මොකක්ද? මේ තාක්ෂණය හරහා මිනිසුන්ට කරගන්නට පුළුවන් දේවල් මොනවද කියන එක පිළිබඳව. NFC හෙවත් near field communication කියලා කියන්නේ කෙටි සංඛ්‍යාත රේඩියෝ තරංග සදා සම්මත ක්‍රමවේදයක්. ඇතන් NFC චිප් වලට තවත් NFC උපාංගයක් වෙත තොරතුරු යැවීම හා ලබා ගැනීමට හැකියාව තියෙනවා. අද වෙනකොට ලෝකයේ මුදල් ගනුදෙනු කිරීම දක්වාම මේ තාක්ෂණය වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා රැහන් රහිත මේ තාක්ෂණ ක්‍රමය ලෝකයේ ජීවත් වන මිනිසුන්ගේ දෛනික ජීවිතය පහසු කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. NFC තාක්ෂණයට පදනම සකස් වෙලා තියෙන්නේ ඊට පෙර තිබුණු RFID තාක්ෂණය. 1983 මේ 17 වනදා චාර්ල්ස් වෝල්ටන් විසින් RFID සඳහා පේටන්ට් බලපත්‍රය හිමි කර ගන්නවා. ISO IEC සම්මතයක් විදිහට NFC පිළිගැනෙන්නේ 2003 වසරේදී. 2004 වසරේදී Nokia, Philips සහ Sony සමාගම් එක්ව NFC සංසදයක් පිහිටව ගන්නවා. අද වෙනකොට ලෝකයේ ක්‍රෙඩිට් කාඩ් පත් නිකුත් කරන සමාගම් සහ බැංකු ඇතුළු ආයතන රාශියක් මේ තාක්ෂණයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉතින් අපි බලමු මේ අපූර්ව තාක්ෂණය භාවිත වන අවස්ථාවන් මොනවද කියලා. NFC පහසුකම් සහිත ස්මාර්ට් දුරකථන විශාල ප්‍රමාණයක් අද වෙනකොට වෙළඳ පොලේ දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් සුපිරි වෙළඳ සැල් වලින් භාණ්ඩ මිලදී ගත්තට පස්සේ තමන්ගේ ජංගම දුරකථනය ගෙවුම් යන්ත්‍රය වෙත ලං කරලා බැංකු ගිණුමින් මුදල් ගෙවීමට මේ තාක්ෂණය හරහා අද හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ක්‍රෙඩිට්, ඩෙබිට්, ලෝයල් කාඩ් පත් අමතක වෙලා පැමිණීම අද බොහෝ රටවල් වල ජනතාවට මේ තාක්ෂණය නිසා ගැටලුවක් වෙලා නැහැ. අද වෙනකොට ලංකාවෙත් ඇතම් බැංකු කාඩ් පත්වල මෙබඳු ආකාරයේ සලකුණක් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ගවන්නට පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. කාඩ් පතේ නිෂ්පාදන ස්වභාවය අනුව ඇතැම් විට ඔබ සතුවත් එවන් කාඩ්වත් තියෙන්නට පුළුවන්. එහි NFC හෝ RFID තාක්ෂණයේ තිබෙන්නටද පුළුවන්කම තියෙනවා. දුරකථනයට බැංකු කාඩ්පත් ඇතුළත් කර ගෙවීමට නම් ඊට සහාය දක්වන ඇප් එකක් තියෙන්නට ඕනි. Google Wallet, Samsung Pay වැනි සේවාවන් මේ වීඩියෝ බලන අවස්ථාව වෙනකොටත් නොමැති බැවින් ඔබේ දුරකථනයේ සතුව මොනතරම් විශේෂාංග තිබුණත් ඉන් ප්‍රයෝජනයක් ගන්නට නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට Note 10 දුරකථනයට NFC නොමැති ගෙවුම් යන්ත්‍රයකට උනත් ගෙවීම් කරන්නට පුළුවන් ආකාරයට ඒක නිෂ්පාදනය කරලා තිබුණත් Samsung Pay වැනි තාක්ෂණයක් නොමැති නිසා අද ඒ කාර්ය නිෂ්ඵල කාර්යයක් වෙලා තියෙනවා. NFC මගින් විවෘත කරන්නට පුළුවන් ස්මාර්ට් දුරගුළු නිෂ්පාදනයන්ද අද වෙනකොට වෙළඳ පොලේ දකින්නට පුළුවන්. ඒ නිසා ඔබට යතුරු සොයමින් කල්ගත කරන්නට අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ ජංගම දුරකථනයේ නිවසේ දොරගුළු වෙත ලං කිරීමෙන් ඒ දොරගුළු විවෘත කරගන්නට මේ තාක්ෂණය හරහා හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේමයි මේ තාක්ෂණය භාවිත වන රටවල් වල වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහාද මෙම NFC තාක්ෂණය භාවිත කරනවා.
අලවලා තියෙන දැන්වීමක් වෙත දුරකථනය ලං කළාට පස්සේ ඒ දැන්වීම පිළිබඳව වැඩි විස්තර ලබා ගන්නත් මේ තාක්ෂණය හරහා හැකියාව ලැබිලා තියෙනවා. ඔබටත් ඉතාමත්ම අඩු මිලකට ප්‍රෝග්‍රෑම් කළ හැකි මේ NFC ටැග් වලින් කරගන්නට දේවල් නම් බොහොමයයි. උදාහරණයක් විදිහට ඔබ නිදන ඇද සමීපයේ තබන ලද මෙබඳු NFC ටැග් එකකට රාත්‍රියේදී දුරකථනය ලං කළාට පස්සේ ස්වයංක්‍රීයව රින්ග්ටෝන් ඉවත් වෙලා මියුට් වීම ස්මාර්ට් විදුලි බුබුළු ඔබේ නිවසේ තියෙනවා නම් ඒවා දැල්වීම හෝ අක්‍රිය කිරීම ආදී වැඩ කටයුතු රාශියක් ඉතාමත් ඉක්මනින් මේ තාක්ෂණය හරහා කරගන්නට පුළුවනි. ඒ වගේමයි දුරකථන අංකයක් වෙත ඉතා ඉක්මනින් ඇමතුමක් ගන්න, කෙටි පණිවිඩයක් යවන්න මේ තාක්ෂණය හරහා හැකියාව ලැබිලා තියෙනවා. ඔබේ දුරකථනයේ සතුවත් NFC තිබෙනවා නම් වෙනත් NFC සහිත දුරකථන සමග දත්ත සංසරණය කිරීමටත් හැකියාව තියෙනවා. Android දුරකථන සඳහා Android Beam යොදා ගන්නට පුළුවන්කම තිබුණත් ඒ සඳහා දුරකථන දෙක එකිනෙක මත ආසන්නයේ හෝ එකක් මත එකක් තැබුව විට contacts links වැනි සුළු දෑ යවන්නටත් Bluetooth Wi-Fi Direct සඳහා පෙයා කර ගැනීමටත් හැකියාව තිබෙනවා. නමුත් NFC සහිත උපාංගවලට සෙන්ටිමීටර් 4ක් පමණ දුර සිට දත්ත හොමාරු කර ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේමයි NFC ටැග් ක්‍රියා කිරීමට විදුලි බලයක් අවශ්‍ය වන්නේ නැහැ. එසේ වන්නේ මේ සියල්ල පිටුපසම තියෙන චුම්බකත්වයේ සහ විදුලියේ අපූර්ව ක්‍රියාකාරීත්වය නිසා. ඒ නිසා අද වෙනකොට ලෝකයේ ජීවත් වන බොහෝ ජනතාවගේ දෛනික ජීවිතේ පහසු කරන තාක්ෂණයක් බවට මේ NFC තාක්ෂණය පත් වෙලා තියෙනවා. ඉතින් නුදුරු අනාගතේ අපේ රටේ ජීවත් වන ඔබටත් මේ තාක්ෂණයේ අපූර්ව අත්දැකීම විඳ ගන්නට අවස්ථාව ලැබේවි. ඉතින් තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් හමු යමු. අපේ ප්‍රබුද්ධ TV channel එක subscribe කරලා තබා ගන්න. ඔබට සුබ දවසක්.